හරි. හරි. අපි එහෙනම් අපේ අලුත් පාඩම විදිහට කතා කරන්න යන්නේ ශාකවල කොටස් වල විවිධත්වය සහ කෘත්‍ය කියන කොටස. හරි. එතකොට මේ පාඩමේදී මේ කොටසේදී අපි කතා කරගෙන යනවා ශාකයේ ශාකයක කොටස් ටික සහ ඒ ශාකයේ එක් එක් කොටස් වලින් කරන කාර්යයන් ටික. හරිද? මේක ඔයාලට 7 වසරේ තිබුණු පාඩමක් නිසා ඔයාලට සාමාන්‍ය ඉක්මනට මතක හිටින පාඩමක් වෙනවා. හරි. ඉස්සෙල්ලාම අපි කතාව පටන් ගමු ශාකයේ කොටස් ටික නම් කරලා. ශාකයක හරි කෙලින් පල්ලෙහාට ගමන් කරන මුල් වලට හරි කෙලින් ඍජු මුලක් යනවා. ඒ මුලට අපි කියන්නේ මුදුන් මුල කියලා. මේක ඔයා දන්න එකක්. හරිද? මේ මුදුන් මුල ශාඛා වලට බෙදෙමින් හැදෙනවා. ශාඛා මුල් జాතියක්. ඒවට අපි කියන්නේ පාර්ශවික මුල්. ඉතින් මේ මුල් වර්ග දෙවර්ගයට එකතු පොදුවේ අපි කියන්නේ මේ සම්පූර්ණ පොළවෙන් යට තියෙන කලාපයට අපි කියන්නේ මූල පද්ධතිය කියලා. මූල පද්ධතිය. හරිද? ඊට පස්සේ එතනින් උඩට ශාකයේ කඳ අතු වලට අපි කියන්නේ ශාඛා කියලා. මේ ශාඛාවල අපිට හම් වෙනවා ඒ වගේම පත්‍ර. හරිද? ඊට අමතරව මේ වගේ අපිට සමහර තැන්වල ඵල හම් වෙනවා, පුෂ්ප හම් වෙනවා. හරිද? ඒ වගේම කෙළවරේම උඩම තියෙනවා දලු. ඒවට කියන්නේ අංකුර කියලා. මේ අංකුර කෙළවරේ තියෙනවා නම් ඒවට කියන්නේ අග්‍රස්ත අංකුර කියලා. අග්‍රස්ත අංකුර. පැත්තට යන අංකුර නම් ඒවට කියන්නේ පාර්ශවික අංකුර කියලා. ඒ වගේම අවසානයේදී මේ පොළවෙන් උඩ තියෙන සමස්ත කලාපය අපි හඳුන්වන්නේ පොළවෙන් උඩ තියෙන සම්පූර්ණ කලාපයම අපි හඳුන්වන්නේ හරිද? පොළවෙන් උඩ තියෙන සම්පූර්ණ කලාපය කියලායිද? හරිද? පොළවෙන් උඩ තියෙන සම්පූර්ණ කලාපයට අපි කියන්නේ ප්‍රරෝහ පද්ධතිය කියලා. ඒකට ඔන්න ওই ටික තමයි අපිට මෙන්න මේ කතා කරන ශාකයක කොටස් විදියට කතා කරන්න තියෙන්නේ. එතකොට මේ ශාකයක කොටස් ටිකේ අපි එකින් එකට ඉගෙනගෙන යන්න හදන්නේ එක එක ශාක කොටස් වලින් කරන කාර්යයන් ගැන. හරිද? අපි කතාව පටන් ගමු ඉස්සෙල්ලාම ශාක පාත්‍ර වලින්. ඔයාලට මේක තිබුණා දෙලින්ම 7 වසරේ සම්පූර්ණ පාඩමම ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ. හරි? ශාක පත්‍රයක් ගත්තාම ශාක පත්‍රයක අපිට කොටස් ටිකක් තියෙනවා දැනගෙන ඉන්න ඕන. හරිද? අපි වෙන නිකන් ශාක පත්‍රයක් අඳගමු. හරි? ශාක පත්‍රයක් ගත්තාම ඔයාලට හම් වෙනවා මේකේ කොටස් කීපයක්. මෙන්න මේ විදිහට. හරිද? ශාක පත්‍රයක හම් වෙන ප්‍රධාන කොටස් තමයි මෙන්න මේ ශාක පත්‍රයේ වෘන්තය. ඒ කියන්නේ ශාක පත්‍රය ශාකයේ තියෙන නටුව කියලා කියන්නේ නේද? නටුව කියලා කියන්නේ. අනේ නටුව කොටස. හරිද? වෘන්තය. ඒ වෘන්තයට උඩින් ශාක පත්‍රය පටන් ගන්න මෙන්න මේ කලාපයට අපි කියන්නේ පත්‍ර පාදය කියලා. ඊට පස්සේ මේ තියෙන පත්‍රයේ ධාරය ඊට පස්සේ මේ තියෙන කොළයේ අග්‍රය පත්‍රාග්‍රය ඒ වගේ මේ තියෙන්නේ පත්‍රයේ මැද හරියට අපි කියන්නේ පත්‍ර තලය. හරි. ඒකම මේ මැද්දෙන් යනවා නාරටියක් අපි ඔබට කියනවා මැද නාරටිය කියලා. ඒ වගේම යාගෙන් විහිදෙන අතු ශාඛාවලට අපි කියන්නේ ශාඛා නාරටි කියලා. ඔන්න ඔය කොටස් ටික තමයි අපිට ශාඛ පත්‍රයක කොටස් විදිහට හම්බ වෙන්නේ. මම හිතනවා ඔයාලට මේ සියල්ල මතක ඇති කියලා. ඊළඟට මේ ශාඛ පත්‍රයක කෘත්‍ය මොනවද? මොනවද ශාඛ පත්‍රයකින් කරන වැඩ කියන එකෙන් අපි පාඩම පටන් ගමු. හරිද? ශාඛ පත්‍රයට පැරලා තියෙන ප්‍රධාන කාර්යයන් කිහිපයක්. පළවෙනි එක තමයි ශාඛයක ප්‍රධානම ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කරන එක. දෙක ශාඛයක ශාඛ පත්‍රයෙන් කරන තවත් වැඩක් තමයි ජලය සංචිත කරන එක. ශාඛ පත්‍ර සාමාන්‍යයෙන් ටිකක් අර ශුෂ්ක පරිසරවල ඒ කියන්නේ අර ඉරේලිය වැඩිපුර වැටෙන සහ පොළවේ ජලය අඩු මේ ප්‍රදේශවල තියෙන ගස්වල මේ යම් ප්‍රමාණයකට ශාඛ පත්‍ර වල ඇතුළේ ජලය ගබඩා කරගන්න පුළුවන්. විශේෂයෙන් අක්කපාන ඊට පස්සේ කොමාරිකා වගේ ශාඛ වලට උදාහරණ ගන්න පුළුවන් ශුෂ්ක පරිසරවල හැදෙන නිසා. ඊළඟට දැන් කාර්යයන් දෙකක් කිව්වා. එකක් තමයි ප්‍රභා සංශ්ලේෂණය ඊට පස්සේ ජලය සංචිත කිරීම සහ සමහර ශාක පත්‍ර වර්ධක ප්‍රචාරණය සඳහා පැළගැහිලා තියෙනවා. විශේෂයෙන් අක්කපාන වගේ ශාක පත්‍ර නව පරම්පරාව බිහි කරන්න බව ශාක පත්‍ර පාවිච්චියට ගන්නවා. හරිද?
ඊළඟට අපිට මේ ශාක පත්‍රවල එකින් එකට මේ කොටස් ගත්තාම 100%ක් මේ කොටස් සියල්ල සෑම ශාක පත්‍රයකම සමාන වෙන්නේ නැහැ. දැන් සමහර ශාක පත්‍රවල පත්‍ර භාග එකකට එකක් වෙනස්. පත්‍ර ධාරය ශාක පත්‍රයෙන් පත්‍රයට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පත්‍ර තලයේ ස්වභාවය පවා වෙනස් වෙනවා. පත්‍ර අග්‍රය වෙනස් වෙනවා. නාරට විහිදීම් වෙනස් වෙනවා. ඉතින් ඔය සියල්ල ශාක පත්‍රවල විවිධත්වයට හේතු වෙනවා. හරිද? අපි ඔය සියල්ල පාඩමේදී කතා කරලා තියෙනවා. ඊළඟට අපිට විශේෂ දෙයක් තියෙනවා සාමාන්‍ය ශාක පත්‍රයක් ප්‍රධාන කාර්යයෙන් ප්‍රභා සංශ්ලේෂණය කරන එක. ඒ වගේම තව මෙතන කියන්න අමතක වුණ ආකාරයක් මම මේක අන්තිමටම කතා කරන්නම් උත්සේදනය කියන එක. මේක අපිට කලින් 7 වසරේදී අහුවෙච්ච නැති වචනයක්. මේකට මම වෙනම කියන්නම්. හරිද? මේ ශාක පත්‍ර සාමාන්‍යයෙන් ගහකට ඉතාම වැදගත් ප්‍රභා සංශ්ලේෂණයට. ඉතින් ශාක පත්‍රයක් ප්‍රභා සංශ්ලේෂණය කරන්න අවශ්‍ය ආලෝකය ටික උපරිමයෙන් ලබා ගන්න ශාකපත්‍ර ගහට හයි වෙන රටාවක් තියෙනවා. ඒ ශාකයකට ආලෝකයේ උපරිමයෙන් ලැබෙන විදිහට ශාක කඳට සවිවී ඇති ආකාරයට අපි කියනවා පත්‍ර වින්‍යාසය කියලා. මොකද්ද පත්‍ර වින්‍යාසය කියන්නේ? උපරිම ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ශාකපත්‍ර ශාක කඳට සවිවී ඇති ආකාරය. මේ විදිහට ආකාර අපිට හම් වෙනවා 4ක්. පළවෙනි ආකාරය තමයි මෙන්න මේ විදිහට මාරුවෙන් මාරුවට ශාකපත්‍ර හයි වෙන එක. මේක ඔයාලට දකින්න හම්බ වෙනවා විශේෂයෙන්ම අනෝද වගේ ශාකවල අනෝද ගස්වල වගේ කටු අනෝදනේ කටු අනෝද මේ කටු අනෝද වගේ ශාකවල සාමාන්‍යයෙන් ශාකපත්‍ර කොලේ මාරුවෙන් මාරුවට ගහේ කඳේ දෙපැත්තේ හයි වෙන එක තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඊළඟට තව පත්‍ර වින්‍යාස වර්ගයක් තියෙනවා ශාකපත්‍ර මෙන්න මේ විදිහට ප්‍රතිවිරුද්ධ දිශාවට විහිදෙන එක. හරිද? මේක සාමාන්‍යයෙන් ඔයාලට දකින්න හම් වෙනවා පේර වගේ ශාක පත්‍ර වල. ඒ කියන්නේ එක ස්ථානයකින් පටන් ගන්න ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි යුගල් විදිහට පිට වෙලා යන්නේ. මේක දකින්න හම් වෙන්නේ පේර වගේ දේවල් වල. හරි. ඊළඟ තව ක්‍රමයක් තියෙනවා එකම ස්ථානයකින් ශාක පත්‍ර කිහිපයක්. විශේෂයෙන් 3ක් විතර වගේ. කොහොම ශාක පත්‍ර 3ක් විතර කොහොම එක ස්ථානයකින් පටන් අරගෙන යනවා. ඔයාලට දකින්න හම් වෙනවා. අර ඔයාලා දන්නවා නේද මේ රුක්කත්තන ශාකවල ඔබ හොඳට දකින්න හම් වෙනවා. හරිද? අවසාන වශයෙන් තව එකක් ක්‍රමයක් තියෙනවා ළමයි. ඒකෙදි වෙන්නේ ශාක පත්‍රයේ වටේට මෙන්න මේ විදිහට මට මේක අඳින්න ටිකක් අමාරුයි. හරිද? මෙන්න මෙහෙම සර්පිලාකාරව උඩින් බැලුවම මෙන්න මේ විදිහට පොළ ටික සෙට් වෙන්නේ. හරිද? ස්ක්‍රීන් එකක් වගේ කියන්නේ. පොළ ටික ළමයි අවසානයේදී සෙට් වෙන්නේ. කොහොම ශාකයේ තියෙනවා මෙන්න මේ විදිහට තමයි පොළ ටික සෙට් වෙලා තියෙන්නේ. අවසානයේදී ගහ වටේට. මේ විදිහට ශාකපත්‍ර සෙට් වෙන ගහක් තමයි කැන්ද කියන්නේ. හරිද? කැන්ද ගස්සල ඔය විදිහට සර්පිලාකාර ලෙස තමයි ශාකපත්‍ර කඳට හයි වෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ තියෙන වාසිය තමයි කොළයකට කොළයක් වැහෙන්නේ නැතුව. කියන්නේ දැන් ඉඩ කොළෙන් යට කොළේ වැහුණොත් ළමයි හෙවණැල්ල වැටිලා. දැන් මේ බලන්නකො මේ දෙලිය වැටෙනවා. එළිය වැහෙනවනේ. ඉතින් ඔය එළිය වැටෙන එක සම්පූර්ණ කොළවලට ලැබෙන විදිහට තමයි මේ කොළ ඔන්න ඔය විදිහට ඈතින් ඈතට පිහිටලා තියෙන්නේ. මේක තමයි පත්‍ර වින්‍යාසයේ වැදගත්කම. හරිද? ඊළඟ ශාක පත්‍රවල තියෙන විශේෂම කාර්යයක් තමයි උත්සේදනය කියලා කියන්නේ. හරිද? උත්සේදනය. හරිද? එතකොට මේ උත්සේදනය කියන ක්‍රියාවලියේ තියෙන විශේෂත්වය තමයි උත්සේදනයේදී අපි කියන වැඩේ තමයි සාමාන්‍යයෙන් දවල් කාලෙදී. මේක සිද්ධ වෙන දවල් කාලෙට විතරයි. දවල් කාලේ ශාක පත්‍රවල තියෙන ළමයි යටපැත්තේ පූටිකා සිදුරු කියලා සිදුරු జాතියක්. පූටිකා. මේ පූටිකා සිදුරු කියන්නේ ළමයි මෙන්න මේ වගේ පාලක සෛල යුගලයකින් පාලනය වෙන හරිද? මේවට කියන්නේ පාලක සෛල. මේ පාලක සෛල වලින් පාලනය වෙන සිදුරක්. මේ තියෙන පූටිකා. හරිද? පූටිකා සිදුර. මේ දවල් කාලයේදී පූටිකා සිදුරෙන් ශාක පත්‍රවල යටපැත්තේ මේ කොළේ යටපැත්තේ තමයි පූටිකා ටික තියෙන්නේ. ওই පූටිකා වලින් ජලය වාෂ්ප විදිහට පිට වෙනවා. දැන් ශාක පත්‍රයට ළමයි ගස්වල වතුර ටික හෙන්න ගේමක් දීලා උරාගෙන ඉන්නේ ඇයි? ප්‍රවාහ සංශ්ලේෂණය කරන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පූටිකා සිදුරු වලින් ජලය ටිකක් එළියට පයින්නවා. මේක ගහට හොඳ දෙයක් නෙමෙයි. ගහ එන ගේමක් දීලා මුල් වලින් හෙන්න අමාරුවෙන් වතුර ටික උරලා ඇදලා අරගෙන යනවා උඩට. කොළෙන් වතුර ටිකක් පැනලා යනවා. වැඩි හරියන්නේ නැහැ. හරිද? ඉතින් මේක ඇත්තටම ගස්වල සිදුවෙන එන ටිකක් අර හරිදායක වැඩක්. හරිද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහට ජලය එළියට ගියාට සමහර පැතිවල මේ වැඩේ වෙන එක කේස් එකක් නැහැ. හැබැයි සමහර පැතිවල ඔය උත්සේදනය වෙන එක එහෙන කරදරයි ගහට. දැන් මම කිව්වොත් මේ උත්සේදනය සිදුවෙන එක කරදර පැත්තක් තමයි ශුෂ්ක පැති. හරිද? ශුෂ්ක පරිසරවල මේ වැඩේ එහෙන කරදරයක්. මොකද
ශුෂ්ක පරිසරයක් කියන්නේ ජලයේ ඉතාම අඩු ප්‍රමාණයක්නේ පොළවේ තියෙන්නේ. ඉතින් ජලයේ ඉතා අඩු ප්‍රමාණයක් තියෙන පරිසරයක තියෙන වතුර ටිකක් වතුර කොළ වලින් වාෂ්ප වෙලා ගියාට පස්සේ හරියන්නේ නැහැනේ වැඩි. හරිද? ඉතින් ඒක වෙන කරදරයක්. ඉතින් මේ උත්සේදනය කියන ක්‍රියාවලිය අවම කරන්න සමහර ශුෂ්ක පැතිවල ශාකවල විශේෂ අනුවර්තන තියෙනවා. මේක අවම කරන අනුවර්තන තමයි එකක්. පළවෙනි අනුවර්තනය තමයි ශාක පත්‍රවල ඝනකම් උච්චර්මයක් තියෙන එක. මේ අර ශාක පත්‍රයේ උඩින් තියෙන උච්චර්මය කියලා ඉටි තට්ටුවක්. ওই ඉටි තට්ටුව ගොඩක් ඝනකම් වෙනවා. එහෙම වුණාම ශාක පත්‍රයේ රත් වෙන ප්‍රමාණය අඩු වෙලා ජලයේ වාෂ්ප වෙනවා අඩු වෙනවා. හරිද? ඒක හොඳටම තියෙනවා අරලිය සහ කණේරු කියන ශාකවල ඝන උච්චර්මය. හරිද? ඝන උච්චර්මය. හරිද? ඊළඟට තව ක්‍රමයක් තියෙනවා ළමයි. ඒ වගේ මේ ශාක පත්‍රවල මේ මොනවද මේ පත්‍ර සිහින් වෙලා තියෙනවා. කොලේ හීනි වෙලා තියෙනවා. ඒ කොලේ හීනි වුණාට පස්සේ ළමයි අර කොලේ හීනි කියලා කියන්නේ අර මේ පූටිකා තියෙන ඉඩ ප්‍රමාණයත් අඩු වෙනවනේ. විශේෂයෙන් ඔය පත්‍ර සිහින් වීම කියන එක අපිට දකින්න හම්බෙන්නේ මේ කස වගේ ශාකවල. ඒ වගේම පත්‍රනේ සංඛ්‍යාව අඩු වෙන එක, කොළ ගාන අඩු වෙන එක. ඒ කොළ ගොඩාක් තිබුණොත් ඒ කියන්නේ වතුර ගොඩාක් පිට වෙන්න පුළුවන් නේ පූටිකා වැඩි හින්දා. හැබැයි කොළ ගාන අඩු වුණොත් ඔය වැඩේ මොකද වෙන්නේ? වැඩි ලේසි වෙනවනේ. ඒ කියන්නේ පිට වෙන එක අඩු වෙනවනේ ඒකේ. පත්‍ර සංඛ්‍යාව අඩු වෙන එක. සංඛ්‍යාව අඩු වෙන එක. පත්‍ර සංඛ්‍යාව අඩු වෙන එක හොඳම උදාහරණයක් තමයි ඔයාලා දන්න නවහන්දි. නවහන්දි නවහන්දි හීරැස්ස වගේ ශාකවල පත්‍ර සංඛ්‍යාව තමයි අඩු වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් සමහර ශාක පත්‍ර ඊටත් වඩා කපටි විදිහට වැඩක් කරලා තියෙනවා. පත්‍ර සියල්ල කටු බවට පත් කරගෙන තියෙනවා. දැන් මතක් කරනකො පතොක් ගහ. පතොක් ගහක ළමයි තියෙන්නේ කොළ ටිකක් නේ. සෝරි කොළ ටික නෙවෙයි කොළ සියල්ල මේ කොළ පාට කඳක් හැදිලා ඉතුරු මේ කොළ සියල්ලම කටු බවට පත් වෙලා තියෙන්නේ. ඒ පත්‍ර කටු බවට පත් වෙලා තියෙන එකෙන් වෙලා තියෙන වාසිය තමයි කොළ නැහැ කියන්නේ උත්සේදනය වෙන්න විදිහක් නැහැ. පූටිකා නැහැනේ. එහෙම නම් වතුර ගොඩාක් ශාක පත්‍රය ඇතුලේ සෝරි ශාකය ඇතුලේ ඉතුරු කරගන්න පුළුවන්. ඒකෙන් උත්සේදනය කියන ක්‍රියාවලිය නවතිනවා. හරිද? දැන් මට පොඩ්ඩක් කියන්න උත්සේදනය කියන එකේ අදහස. පාඩම් කරගෙන මම හරි උත්සේදනය කියලා කියන්නේ දිවා කාලයේදී ශාක පත්‍රවල පූටිකා සිදුරු හරහා ජලය වාෂ්ප ලෙස පිටවීම. මොකද උත්සේදනය කියන්නේ දිවා කාලයේදී ශාක පත්‍රවල පූටිකා සිදුරු හරහා ජලය වාෂ්ප ලෙස පිටවීම. ඉතින් මේ වැඩේ වේගවත් වෙන්න හේතු වන සාධක තියෙනවා. මෙන්න මේ සාධක ටික හින්දා මේ වැඩේ වේගවත් වෙනවා. එක හිරු එළිය. හිරු එළිය වැඩි වුණොත් දවල් කාලේ එළිය වැඩි නම් මේ විදිහට ජලය පිට වෙනවා වැඩි. මොකද හේතුව එළිය වැඩි කියලා කියන්නේ ශාකයේ ප්‍රවාහ සංශ්ලේෂණය කරන්න වැඩිපුර පූටිකා විවෘත කරන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වැඩිපුර වතුර එළියට පනිනවා. දෙවෙනි එක උෂ්ණත්වය පරිසරයේ රස්නේ වැඩි නම් කොහොමත් ওই වැඩේ වේගවත් වෙනවා. ඊළඟ එක තමයි සුළඟ. හිතන්න ලොකු සුළඟක් තියෙන දවසක් නම් ශාක පත්‍රයේ වටේ තියෙන ජල වාෂ්ප ටික ලේසියෙන් ගහගෙන යනවනේ. එතකොට තව ජල වාෂ්ප එළියට ඇවිල්ලා ඒ ගහගෙන ගියපු ජල වාෂ්ප වෙනකොට තව කට්ටියක් එළියට පනිනවා. හරිද? ඉතින් ජල වාෂ්ප වැඩිපුර ගහගෙන යන්න පුළුවන් සුළඟ නිසා. හරි? ඕක තමයි සම්පූර්ණ කතන්දරය. හරි? ඔන්න අපි ශාක පත්‍ර ගැන කතන්දර ටික ඉවර කරගත්තා. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ශාක කඳන් ගැන. ශාක පත්‍රවල ඔය ටික තමයි අපිට හම්බුනේ කතන්දර ටික. අපි ඊළඟට කතා කරන්න යන්නේ ශාක කඳන් වල තියෙන විශේෂ කාර්යයන් සහ එයාලගේ ලක්ෂණ ගැන. හරිද? හරි. මම පොඩ්ඩක් මේ ටික මකන්නම්. මම හිතනවා ඔයාලා සම්පූර්ණ විස්තර අවශ්‍ය ඒවා ටික ලියා ගන්නට කියලා. අවශ්‍ය නම් ලියාගන්න නැත්නම් ඉතින් මේක බලන්න හිටියත් ඇති ඉතින් හරි. හරි. එතකොට මේ අපි ඊළඟ කොටසට යන්නේ ශාක කඳ. හරිද? ශාක කඳක් ගත්තාම ශාක කඳක තියෙන විශේෂත්වය එයාට පැරලා තියෙන ප්‍රධානම කාර්යය තමයි ශාකේ අර උඩින් තියෙන කොටස් ටික. කඳර උඩින් තියෙන කොටස් බලන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා ශාකා, පත්‍ර, පුෂ්ප, ඵල, අංකුර වගේ සියලුම කොටස් ටික උස්සගෙන ඉන්නේ මෙන්න මේ ශාකයේ කඳ. ඒතර ශාක කඳට පැරලා තියෙන ප්‍රධානම කාර්යය තමයි හරිද? මෙයාට පැරලා තියෙන ප්‍රධානම කෘත්‍යය තමයි ශාකයේ උඩ කොටස් සියල්ල උස්සන් ඉන්න එක. ඔන්න එකයි. පළවෙනි කාර්යය. ඉහළ කොටස් සියල්ල දරා සිටීම. ඊළඟ ශාකයේ ඍජුව තියාගන්න ඉන්න එක. අපි ඔකට කියන්නේ සන්ධාරණය. මේකත් මෙයාගේ වැඩක්. හරිද? ඊට අමතරව මෙන්න මේ තියෙනවා විශේෂ කාර්යයන් කීපයක්. පළවෙනි එක තමයි මෙයාලගේ සමහර කට්ටිය ආහාර සංචිත කරන්න හැඩගැහිලා තියෙන්නේ. විශේෂයෙන් උක් සහ කිතුල් වගේ ශාක. එයාලගේ ශාක කඳේ තමයි ආහාර ගබඩා කරලා තියෙන්නේ. හරිද? දෙවෙනි එක තමයි
සෝරි දෙවෙනි නෙමෙයි නේද? තුන්වෙනි එක. හතරවෙනි එක. හතරවෙනි කාර්යය තමයි සාමාන්‍ය සමහර ශාක කඳන් හැඩගැහිලා තියෙනවා. එයාලගේ අහිතකර කාල පන්න ගන්න පොළව යට ගබඩා වෙලා ඉන්නේ. අපි ඕවට කියන්නේ භූගත කඳන් කියලා. මේ භූගත කඳන් වල තියෙන විශේෂත්වය තමයි එයාලා පොළව තුලට වෙලා ගබඩා වෙලා ඉන්නවා අහිතකර කාලයකදී. හරිද? හිතන්නේ ඉඟුරු වලයක්. ඉඟුරු වලේ ළමයි මේ පොළව ඇතුලේ ඉන්නේ මේ තියෙන සත්‍ය කඳ යාගේ. මේකෙන්නේ ළමයි මුල්ලදී මුල්ලදින එක නේ අපි සත්‍ය කඳ කියන්නේ. මේකෙන් එළියට මේ හදා ගන්න බොරු කඳක්. මේ ගහේ බොරු කඳ. මේ තියෙන ව්‍යාජ කඳ. මේ ව්‍යාජ කඳේ කාර්ය තමයි ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර හදාගන්න එක. ඒ හදන ආහාර ටික මෙයා ගෙනල්ලා ගබඩා කරගන්නවා. ගබඩා කරලා තියා ගන්නවා අහිතකර කාලයේදී පාවිච්චි කරගන්න. ඒ කියන්නේ හොඳට ඉරේලිය පායලා වැස්ස තියෙන වතුර තියෙන කාලෙදී එළියට හදා ගන්නවා ව්‍යාජ කඳ. ඒකෙන් ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර ගබඩා කරගන්නවා සත්‍ය කඳ ඇතුලේ. ඊට පස්සේ මේ ආහාර ටික තියාගෙන පුරෝගන මෙයා පිම්බෙනවා. පිම්බිලා අන්න පායන කාලයක් එද්දී ආයේ හේත් එකේ ව්‍යාජ කඳ උඩ කොටස මරලා දානවා. ඕකනේ ඔයාලගේ අම්මලා දකින්නේ සාමාන්‍ය ඉඟුරු සහ කහ වගේ දේවල් ගලවන්න අර කොළ ටික මැරෙනකන් ඉන්නේ. කොළ ටික මැරීගෙන ඉද්දි මෙයාලා අම්මලා ගිහිල්ලා ඉඟුරු වල ගලවන්න හේතුව තමයි. එතකොට එයාලා ආහාර ගබඩා කරගන්න අවශ්‍ය ප්‍රමාණය ගබඩා කරලා ඉවරයි. ඊට පස්සේ මේකේ අර නිදා ගන්න වගේ නිද්‍රාශීලී කාලයක් ගත කරන්න තමයි යන්නේ. කාලතරණය කරන්න යන්නේ. අපි ඊට කලින් මොකද කරන්න ඕනේ? හැව ගලවලා ගන්නවා. හරි. ඒ තමයි භූගත කඳන්වල කතන්දරේ. හරිද? ඊට අමතරව තව ඉන්නවා විශේෂ කට්ටියක්. එයාලට පුළුවන් ප්‍රචාරණය වෙන්න. එහෙම නැත්නම් අපි ඒවට දාවක කඳන් කියලා කියනවා. දාවක කඳන්. මේ දාවක කඳන් වල තියෙන විශේෂත්වය තමයි එයාලා හරියට නිකන් පොළොව දිගේ දුවනවා වගේ. මතක් කරගන්න ගොටුකොළ පැලයක්. හරිද? මම ගොටුකොළ පැලයක් මතක් කරනවා. මම කොළ රියනවා. හරිද? මම ගොටුකොළේ තියෙනවා. මෙහෙම ඉස්සරහට කෑල්ලක් ගිහිල්ලා ආයෙ හරියෙන් පැලවෙනවා ආයෙ. ඔන්න ඔහොම. ආයෙ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ආයෙ පැලවෙනවා. හරිද? එතකොට මෙන්න මේක තමයි දාවකයේ වෙන්නේ. මේක තමයි දුවන්නේ. ඒ කියන්නේ විශේෂ දුවන කඳක්. මේවා දකින්න හම්බ වෙනවා ගොටුකොළවල, උඳු පියලිය වගේ දේවල් වල නිතර දකින්න හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ දාවක කඳන් ගැන කිව්වා. දැන් මම කියපු දේවල් ටික කතා කරගෙන ආවොත් අර දරා සිටීම ඉහළ කොටස් දරා සිටීම එකක් කිව්වා. තව සමහර ශාක කඳන් තියෙනවා මේ පතොක් වගේ ඒවා ඉස්සෙල්ලා මම උත්සේදනයේදී කිව්වේ. එයාලගේ සේරම අර කොළ ටික නෑනේ. ඒතර ප්‍රභා සංශ්ලේෂණය කරන්න විදියක් නැති නිසා මෙන්න මෙයා පටන් ගන්න තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කරන්න. ප්‍රභා සංශ්ලේෂණය කරන කඳන් වලට අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂී කඳන්. ඒ වලට හම්බෙන ප්‍රධානම ගහක් තමයි පතොක් සහ දලුත් කියලා කියනවා. ඒ ශාක දෙකේම ওই ලක්ෂණය අපිට දකින්න හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ මට මොනවද තව මගේ අරුනේ සංචිත කඳන් කිව්වා නේද? ඊට අමතරව ඔයාලට හම්බ වෙනවා තව වැදගත් එකක්. ඒ තමයි ආරෝහක කඳන්. ඒ කියන්නේ දැන් ඔයාලා දන්න මේ හැම එකකටම සම්ධාරණය කියන කාර්ය එක විදිහට බෑනේ. හැම එක්කෙනාටම එක විදිහට හත්තිය තියනවලු ශාක කඳේ. නෑ. එයාලගේ සමහර කට්ටිය කරන වැඩක් තමයි එයාලගේ ශාක කඳ මේ හයිය නෑ. දැන් වැල් වර්ගයක් හිතන්නකෝ. ඒ වැල් වර්ග මොකද කරන්නේ වෙනත් ආධාරකයක් අල්ලගෙන බදාගෙන තමයි උඩ යන්නේ. අපි ඒවට කියන්නේ ආරෝහක කඳන් කියලා. ඒවත් අපිට හම්බෙන විශේෂ කඳන් වර්ගයක්. ඉතින් ඔන්න ඔය කාර්යයන් ටික තමයි මේ ශාක කඳන් සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ. අපිට ඊට පස්සේ පාඩමේ අන්තිමටම තියෙන්නේ ඔයාලා 6 වසරේදීත් සෝරි 7 වසරේදීත් ඉගෙන ගත්ත ශාක මුල් වල. හරිද? මුල් වල තියෙන විශේෂ ලක්ෂණ ටිකක් සහ එයාලගේ කාර්යයන් ටිකක් කතා කරන්න තමයි. එතනින් මේ පාඩම ඉවරම වෙනවා. හරි. හරි. මේ ටික පොඩ්ඩක් අපි බලලා ඉවර නිසා බෝඩ් එක මකා ගමු. හරි. හරි. අපි ඊළඟට කතා කරන්නේ ශාක මුල් ගැන. මොනවද ගැනද? ශාකයේ තියෙන මුල් ගැන. හරි. ශාක මුල් වලට පැරලා තියෙන ප්‍රධාන කෘත්‍යයන් කීපයක්. අපි ප්‍රධාන කෘත්‍යයන් දෙක තුන ඉස්සෙල්ලා කතා කරලා ඉන්නේ. ශාක මුලකට පැරලා තියෙන පළවෙනි කාර්යය තමයි ශාකයක් පොළවට සවි කිරීම. දෙවෙනි කාර්යය තමයි ඒ පොළවෙන් ජලය සහ khනිජ ලවණ ඇදලා ගන්න එක. වැඩ දෙකයි. පොළවට හයි කරා ජලය හා khනිජ ලවණ අවශෝෂණය කරා. තුන්වෙනි වැඩේ තමයි මෙයාට පැරලා තියෙන සමහර ශාක ප්‍රචාරණය කරන එක. ඒ කියන්නේ අලුත් પરම්පරාව බිහි කරන එක. මතක් කරගන්න කරපිංචා, රටබෙල්, බෙලි වගේ දේවල් ඒ වගේ කෙලින්ම අලුත් පැල හදන්නේ ওই මුල් වලින්මයි. ඊට අමතරව විශේෂ කාර්යයන් සඳහා වැඩගහිච්ච මුල් වර්ග තියෙනවා. හරිද? මේ මුල් වලින් පැල හදනකොට අපි කියන්නේ ප්‍රචාරණ මුල්. මේකත් ඇත්තටම විශේෂ කාර්යයක්ම තමයි.
ප්‍රචාරණ මුල්. හරිද? අර බෙලී රට දෙල් ඒ වගේ දේවල්. හරි. විශේෂ කාර්යයන් කරන මුල් වර්ග කීපයක් ඉන්නවා. පළවෙනි එක්කෙනා කරුමුල්. ඔයාලට මතක ඇති කරුමුල් කියන එක්කෙනා උදව් වෙන්නේ ගහේ අතුවලට ආධාරක සපයන්න කියලා. හරිද? ඊට පස්සේ ඉන්නවා කෛරුමුල්. කෛරුමුල් ඉන්නේ ගහේ කඳට ආධාරක සපයන්න කියලා ඔයාලට මතක ඇති. හරිද? කරුමුල් වල තියෙන ගහක් කිව්වේ නෑ නේද? අතුවලට සපෝට් කරන මේ කරුමුල් තියෙනවට හම්බෙන්නේ නුගවල. ඊට පස්සේ කෛරුමුල් හම්බෙනවට වැටකෙయ్య රම්පේ වගේ ශාකවල. ඊට පස්සේ හම්බෙනවා අපිට වායව මුල්. වායව මුල් කියලා කියන්නේ ළමයි මේ වායුගෝලයේ තියෙන ජල බාෂ්ප අවශෝෂණය සඳහා තියෙන මුල් වර්ගයක්. ඊට පස්සේ හම්බෙනවා වායුදර මුල්. වායුදර මුල් කියන්නේ ශ්වසනය සඳහා කියන්නේ විශේෂයෙන් කිරළ කඩලාන වගේ ශාකවල වායු හුමාරුව සඳහා තියෙන මුල් වර්ගය තමයි වායුදර මුල් කියන්නේ. ඊළඟට සංචිත මුල්. සංචිත කිව්ව ගමන් මතක තියාගන්න ආහාර ගබඩා කරන්න තියෙන මුල්. මේව ඔයාලට දකින්න හම්බෙන්නේ කැරට් බීට් වගේ ශාකවල. හරිද? අර්ථාපල් වගේ දේවල් වල මුල් වලද ළමයි ආහාර ගබඩා වෙලා තියෙන්නේ නෑ. මතක තියාගන්න. ඒක අර කලින් කතා කරපු භූගත කඳක්. හරි? මඤ්ඤොක වගේ දේවල් මේකට උදාහරණ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අර මේ මොනවද අපි ඒවට කියන්නේ අර නිදිකුඹ වල තියෙනම මූලගටිත සහිත මුල්. මේ වගේ මූලගටිත වල ඉන්නවා රයිසෝබියම් කියන බැක්ටීරියාව. ඒ රයිසෝබියම් බැක්ටීරියාවට පුළුවන් නයිට්‍රජන් තිර කරලා පසට අවශ්‍ය පෝෂක ටික ලබා දෙන්න. ඉතින් ඔන්න ඕව ටික තමයි විශේෂ කාර්යයන් සිදු කරන මුල් විදියට අපිට කතා කරන්න තියෙන්නේ. හරි? ඔය ටික කතා කරලා ඉවරදී පාඩම ඉවරයි. ඔන්න ඔතනින් තුන්වෙනි පාඩම අවසන් වෙනවා. හරි? හරි. අපි ඊළඟට හතරවෙනි පාඩමේ තියෙන රසායන විද්‍යා පාඩම අපි ඒක ඊළඟට කතා කරන්න ගමු. හරි?